මේවාල දකින්නේ කෘතිමව හරක් මස් හදන හැටි. කෑම කියන්නේ මූලික අවශ්‍යතාවයක් වුණත් කෑම වලට තරම් මිනිස්සු ජරා වැඩ කරන්නේ නැහැ වෙන කිසිම දෙයකට. මෙන්න බලන්න අර හදපු හරක් මස් වල වෙනසක් දකින්න පුළුවන්ද කියලා. දැන් ඔයා මේ දකින්නේ කෘතිමව හාල් හදන විදිය. අද මම පෙන්වන්නේ මිනිස්සු කෑම වලට කරන ජරාම සක්කිලිම වැඩ ටිකක්. මේ ටික හොයන්න මම කාපු කට්ට දන්නවා නම් එකපාරට 10 පාරක් ලයික් කරයිවා මේ වීඩියෝ එක. එන්නේ යමු එහෙනම් ඉක්මනින්ම මේ මොනවද කියලා බලන්න. කුකුල් මස් කන්න ආසයිනිවා. හැබැයි ඉතින් ඉපදුණු දවසේ ඉඳන් විවිධ අවදිවලදී මේ කුකුල්ලුන්ට දෙන බෙහෙත් ටික, ඉන්ජෙක්ෂන් ටික කවුරුවත් කිව්වට විශ්වාස කරන්න එපා. ඔයාගෙම S2 මෙන්න බලා ගන්න. මේ වැඩේ පණ තියෙන කුකුල්ලුන්ට විතරක් කරන වැඩක් නෙමෙයි. සතා මැරුණට පස්සෙත් කෑලි කෑලි වලට සතා වෙන් කරාට පස්සෙත් විදිනවා ඉවරයක් නෑ. ඒ මදිවට බර වැඩි වෙන්න කියලා ඇතුළට වතුරත් පුරවලා එවනවා. ඉතින් අපිව අන්දන මේ බර වැඩි කරන වැඩේ නම් හරක් මස් වලටත් කරනවා මෙන්න බලන්න. ඒකටම හදපු මැෂින් එකක්. ගොඩක් කෙලවලු වර්ග අපි අමුහින්ම ආහාරයට ගන්නවා. අනේ ඉතින් දෙයියන්ගෙම පිටයි මෙහෙම තැනකින් ගත්තොත්. කොකාකෝලා කියන්නේ සුපිරි බ්‍රෑන්ඩ් එකක් වුණාට මෙන්න මේක දැක්කට පස්සේ මොකද්ද ඔයාට දෙන්න පුළුවන් සහතිකය ඔයා අද දවසේ බීපු එක ඔරිජිනල්ම එකක් කියලා. ඉතින් කොකාකෝලා වලට විතරක් නෙමෙයි මෙන්න බලන්න මවුන්ටන් ඩීව් වලටත් මේ නරුම මිනිස්සු කරන්නේ තමන් හොරකම් කරපු හොරට හදපු මෙනු එකට අදාළ දියරේ පුරවන එක. අනේ මන්ද මේක නම් මිත්‍රවරුනි අදහන්නත් බෑ තාර එකකට ඌරුවලුවක් දාලා මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. පොස් කියන්නේ වරක කියන්නේ අපි කන්න කැමති කෑමක්. හැබැයි මොලෙන් හිතලා කොලේ වහලා තින්ත ගාලා පැල්ලම් මැකුවත් මිනිසුනේ මේ කරන පවුනම් වහන්න බෑ. ලක්ෂ කෝටි ගණන් දන් දුන්නත් බඩත් දඟලනවා මේව දැක්කම නම් තරහකාරයින්ට දෙන්නද මන්දා. බනිස් කන එකකුත් නැද්ද මන්දා. ඔයා ඒ වුණාට ඉතින් මේවා මේ ලෝකේ ඇත්තටම සිද්ධ වෙන දේවල්. අපි හිතන් හිටියට ජෑම් පාන් වලට ඇත්තටම ජෑම් දානවා කියලා මෙන්න මේ වගේ කෙමිකල් පවුඩර් එකක් දාන්නේ හොඳට බලන්න මුදලාලි අපිට පේන්න කිරපු එකමද ආපහු අපිට දෙන්නේ කියලා. මොකද මෙහෙම ජරා වැඩ වෙලෙන්දු නිතරම කරන නිසා. එහෙනම් හැමෝටම මේව දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ දේවල් දිනපතා දැනගන්න දැකගන්න අපේ පේජ් එකත් ෆලෝ කරගෙන යන්න. ගිහිල්ලා එන්නම් එහෙනම්. ඔයාලට වාසනාවන්ත සතියන්තයක් වේවා.